අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසේත් ඔයාට ගොඩාක් වැදගත් වෙන ගණිත ගැටලුවක් අරගෙන ඇවිල්ලා තිනවා. අද දවසේ මම තෝරගෙන තියෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 22 වෙනි ගාන. හරි මේක මේ සරල රේඛාවක සමීකරණය කියන කතාව ඇසුරේ තියෙන ලස්සන ප්‍රශ්නයක්. අපි බලමු මොකක්ද මේකේ අපිට දෙන කතාව කියලා. මේකේ අපිට දීලා තියෙනවා පුතේ ලක්ෂ දෙකක්. එකක් 0.8 අනිත් එක 2.4. මෙන්න මේ 0.8 සහ 2.4 ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න කියලා තමයි කියන්නේ. 2.4 මොකද්ද ලක්ෂ දෙක තියෙන්නේ 0.8 කියලා ලක්ෂයක් තියෙනවා. බිඳුවේදී 8යි කියලා ලක්ෂයක් තියෙනවා. අය දෙකේදී 4යි කියලා ලක්ෂයක් තියෙනවා. අපෙන් අහන්නේ මොකක්ද අනුක්‍රමණය m ලගේ තමයි අහන්නේ. එතකොට අනුක්‍රමණය හොයන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ දීලා තියෙන ඛණ්ඩාංක දෙකේ x ඛණ්ඩාංක වෙනස සහ y ඛණ්ඩාංක වෙනස ගැන සැලකිල්ලට ගන්න වෙනවා. අපි එහෙනම් මේකේ හොඳම දේ තමයි මේකේ අඳුන ගන්නවා. මෙතන මේ පළවෙනි එක දන්නවා x දෙවෙනි එක y. සාමාන්‍ය ඛණ්ඩාංකයක පළවෙනි ඛණ්ඩාංකය x ඛණ්ඩාංකය දෙවෙනි ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය. x y. එතකොට මේ අනුක්‍රමණය කියන්නේ මොකක්ද? අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ y ඛණ්ඩාංක දෙකේ වෙනස බෙදන්න ඕන x ඛණ්ඩාංක දෙකේ වෙනසින්. y වෙනස බෙදන්න ඕන x වෙනසින්. එතකොට y වෙනස ගන්නකොට අපි මොකක් හරි පිළිවෙලක් තෝරගන්නවා. මේකේ y වලින් මේකේ y අඩු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ පිළිවෙලට. y ඛණ්ඩාංක වෙනස ගන්නෙ මේ y ගෙන් මේ y අඩු කරනවා. එතකොට එනවා 8 අඩු කිරීම 4. හැබැයි පුතේ මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. දැන් අපි y වෙනස ගත්තේ මෙතනින් මේ පැත්තට අඩු කරලානේ. ඒ කියන්නේ මේ ඛණ්ඩාංකයෙන් මේ ඛණ්ඩාංකයෙන් අඩු කරේ. එහෙනම් අනිවාර්යයෙන්ම x ඛණ්ඩාංකයේදී මේ පැත්තෙන් මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගෙන් මෙයාට යන්න ඕන. මේ පැත්තෙන් මේ පැත්තට. එතකොට මේ පැත්තේ තියෙන සංඛ්‍යාව පොඩි කියලා කරන්න දෙයක් නැහැ. අඩු කරන්න වෙන්නේ දෙකෙන් බිඳුවක් නෙමෙයි බිඳුවෙන් දෙකක්. බිඳුවෙන් දෙකක්. ඕවා මහ ලොකු වැඩ නෙමෙයි. අපිට මේ නිකිල ගැන යම් අවබෝධයක් තියෙනවනේ. දැන් එතකොට අන්න මේක නිකිල සුළු කිරීමක් බවට පත් වුණා. 8න් 4ක් අඩු වුණාට පස්සේ 4යි බිඳුවෙන් දෙකක් අඩු කරන්න බැරි නිසා දෙකෙන් බිඳුවක් අඩු කරනවා 2යි. හැබැයි වැඩි එකේ ලකුණ දාන්න ඕන. එතකොට ඍණ දෙකක් එනවා. දැන් මේ සංඛ්‍යා දෙක බෙදා ගන්න පුළුවන්. 4 දෙකට බෙදුනොත් 4ට 2 ඒවා 2යි. මෙතන ධන මෙතන ඍණ. ධනයි ඍණයි ඍණ. එහෙනම් මේක තමයි අනුක්‍රමණයට එන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියන එකෙන් අපිට ඉතාමත් සරලව මේ උත්තරේ තේරුම් ගන්න හැකියාවක් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් වැදගත් තවත් ගණිත ගැටලුවක් එක්ක හමු වනතුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.